ඔන්න මම අද හදන්න යන්නේ TikTok එකේ වයිරල් ගියපු ජපනිස් චීස් කේක් එක. ඒකට දාන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයිනේ. මේ දෙකම අරගත්තා. ග්‍රීක් යෝගට් එකයි. ඒකට දාන්න බිස්කට් එකයි. මම ගත්ත සූප් එකේ ඒගොල්ලෝ ගහලම තියෙනවා මේ බිස්කට් එක තමයි ඒකට සෙට් වෙන්නේ කියලා. හැබැයි මට මේ බිස්කට් එක හම්බුනේ නැහැ. ඒක ඉවර වෙලා. ඒ තරම් කට්ටිය මේක හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේකට ගත්තේ ආමන්ඩ් ෆ්ලේවර් එක තියෙන ඒ ජාතියම් බිස්කට් එක. ඉතින් මේක යූස් කරලා ඉතින් අපි හදලා බලමු ඉතින් මොන රස දෙන්නේ කියලා. චීස් කේක් රසක් නැයිද කියලා. ඔන්න ඉතින් දැන් හදලා ඉවරයි. මේක ෆ්‍රිජ් එකට දාලා ඊළඟ දවසේ උදේ අරන් බලද්දී මෙන්න මෙහෙමයි තියෙන්නේ ඉතින්. ඔන්න ඉතින් දැන් අපි ටටක් කාලා බලමු ඉතින් චීස් කේක් රසම මේකෙන් එනවද කියලා. මෙහෙමයි චීස් කේක් රසක්ම නැති වුණාට අමුතු රසක් තියෙනවා ඒකෙත් ඉතින්. කාලම බලමු ඉතින් ඔයාලා.